මම එක්සත් ස්වාධීන තරුණ පරපුරේ නායක ගයන්ත ශාන්ත අද දින මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට හේතුව මේ තරුණ තරුණියන් සහ රටේ සියලුම ජනතාව මේ ආණ්ඩුව විසින් විශාල විදියට රැවටීමකට ලක් කරලා තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩුවට දැඩි විරෝධතාවයක් ප්‍රකාශ කිරීම තමයි අපි මේ අද දින මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. ඒ වගේම අපේ සංවිධානය රටේ පවතින අහිතකර තත්ත්වයකදී අපේ සංවිධානය නැගී සිටි සංවිධානයක්. එතකොට මේ ආණ්ඩුව තරුණයන් මුලාවටපත් කරා මේ මැතිවරණයේදී පොරොන්දු දුන්නා 20 කාර් එකක් ලක්ෂ 12ක මුදලකට ලබා දෙනවා කියලා. දැන් බලන්න තරුණයෙක්ගේ මූලිකම සිහිනය තමයි මුලින්ම බයික් එකක් ගන්න එක, ඊට පස්සේ ත්‍රිවිල් රථයක් ගන්න එක, ඊට පස්සේ කුඩා කාර් රථයක් ලබා ගැනීම තමයි තරුණයන්ගේ සිහිනය. මේ ආණ්ඩුව 20 කාර් එකක් ලක්ෂ 12කට දෙනවා කියලා බොරු පොරොන්දු දීලා දැන් බයික් එකක් ලක්ෂ 10ක් වගේ මුදලක් එනවා, ත්‍රිවිල් රථයක් ලක්ෂ 20ක් වගේ වෙනවා, කුඩා කාර් රථයක් ලක්ෂ 60ක් 70ක් වගේ මුදලක් වෙනවා. දැන් මේ තරුණයන්ගේ වාහන සීනය මරලා තියෙනවා මේ තරුණයන්ගේ ආණ්ඩුව විසින්. ඊට පස්සේ මේ ආණ්ඩුව දැන් පුනරුදයක් කියන කතා කරනවා. දැන් පුනරුදය සාමාන්‍ය ජනතාවට පුනරුදයක් උදා වෙලා තියෙන කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. පාතාලයට තමයි දැන් මේ පුනරුදයක් උදා වෙලා තියෙන්නේ. තන තන වෙඩි තියමින් යනවා පාතාලය. එතකොට මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා අපි ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දෙන්නම් බංකුවක් අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් මේ ආණ්ඩුවේ කයිය විතරයි. ඉතින් ඒක නිසා ඊට අමතරව මේ ආණ්ඩුව ඉරිසියාව වෛරය සමාජගත කරලා බොරුව කියලා තමයි මේ බලයට ආවේ. මේ ආණ්ඩුව මයික් දේශපාලනයෙන් සමත් වුණාට ප්‍රායෝගික දේශපාලනයෙන් අසමත් ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවක් වටවන්න කටයුතු කරාට බලය ලබාගෙන ආණ්ඩුවක් කරගෙන යන්න මේගොල්ලන්ට පූර්ණ අවබෝධයක් තිබුණේ නැහැ. ඒකේ දැන් ප්‍රතිඵල ඡන්දය දුන් නොදුන් සියලුම දෙනා දැන් විදිමින් ඉන්නවා. ඒක නිසා මේ අහිතකර තත්ත්වයට රට මේ වේසනට මුහුණ දීලා තියෙන තත්ත්වයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්න තමයි මේ තරුණයෝ එක්කහ වෙලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවට ලොවෙත් නැති වෙන්න 3-2ක බලයක් දීලා කරගන්න බැරුව මේ ආණ්ඩුව කෙදිරි ගන්නවා. දැන් ගමේ බලයක් ඉල්ලනවා. එතකොට මේ ගමේ බලයේදී පළාත් පාලනය මැතිවරණය ජයග්‍රහණය කරුවාට පස්සේද මේ ආණ්ඩුවට ලයිට් බිල වතුර බිල ඒ වගේම තෙල් මිල වැට් එක අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල ද්‍රව්‍ය අඩු කරන්න පුළුවන් මේ ගමේ බලය හම්බුනොත්ද? ඉතින් ඒක ගමේ බලයෙන් නෙවෙයි කරන්නේ. මේ ආණ්ඩුවට එතකොට එනම් බලය දෙන්න වෙයි. ගමේ මරණාධාර සමිතියේ බලයක් දෙන්න වෙයි. ඒ වගේම ගමේ කුලගෙන සමිතියේ බලයක් දෙන්න වෙයි. තරුණ සමිතියේ වැඩිහිටි සමිතියේ බලයක් ඉල්ලයි රට හදන්න කියලා. ඉතින් මේ ආණ්ඩුව නොකියාව පෙන්නුම් කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒක නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුව අපිව තරුණයෝ බොරුවෙන් රැවට්ටුවට මේ ආණ්ඩුවට රිද්දන්න ඕනේ. රිද්දුවත් තමයි අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක නිසා ලොවෙත් නැති වෙන්න අපි ඡන්දේ දීලා පත් කරගත්ත මේ ආණ්ඩුව. ඒක නිසා ඉදිරියට පළාත් පාලන පරිසරයේදී ලොවෙත් නැති වෙන්න මේ ආණ්ඩුව පරාජය කළා. ඇදේට යන ආණ්ඩුව කෙලින් කරන්න නම් ආණ්ඩුවට රිද්දන්න ඕනේ. ඒක නිසා අද පළවෙනි මාධ්‍ය සාකච්ඡාව අපි තියනවා දැනුවත් කිරීමක් කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ආවරණය වෙන පරිපති තරුණයන් රැස් කළා උද්ඝෝෂණ කරලා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න සියලු දෙනාගෙන්ම එක්කහුව වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.